අපි අද ආවා ඔර්චිඩියා කොහෙද? ඕකේ. අපි අද ආවා එහෙ සිසිලි වල ඉන්නේ තාම. ඉතින් අපිට යන්න තියෙනවා බෝට් රයිඩ් එකක්. අපිට පැය කීයකින් එන්නේ කිව්වේ? ඔව් අපි 11යි ගානට ආවේ 12 එකේ යනවා කියලා හිතාගෙන. හැබැයි පොඩි වෙලාවක් යනවා. ඒ හින්දා අපි හිතුවා වටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. මේක හරිම ඉන්ටරෙස්ටිං සිටි එකක්. මොකද මේ සිසිලි වල තියෙන ස්වභාවික ආරක්ෂිත බලකොටුවක් විදිහට මේ ඒරියා එක සැලකෙනවා. මොකද මිගුල්ගේ නේවි එකේ ප්‍රධාන ස්ථානිකුත් මේ ළඟම තමයි තියෙන්නේ. ඒ හින්දා ඉතින් ටුරිස්ට්ලා ගොඩාක් එනවා මේ සිටි එකට. ඔයගොල්ලන්ටත් මේ සිටි එකේ ලස්සන මාත් එක්ක බලන්න පුළුවන්. අද මෙහෙට සෙල්සියස් 30ටත් වැඩි. ඉතින් රස්නේ නිසා අපි ගත්ත ලයිම් ජූස් එකක්. මොකද සිසිලි කියලා කියන්නේ ලෙමන් වලට ලයිම් වලට ප්‍රසිද්ධ අයිලන්ඩ් එකක්. ඉතින් ඒ නිසා අපි ගත්තේ ලයිම් ජූස් එකක් try කරලා බලන්න. සීනි නෑ. යාවා ඒගොල්ලන්ගේ සුවිනියර්ස් ගන්න තියෙන තැනකට හරිම ලස්සන දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන්ට ආවේනික වෙච්චි මෙන්න මේ ඔරෙන්ජ් print එක තියෙන bags, ගොඩක් scarf වගේ දේවල්, ඒ වගේම magnet මේ මොනම දෙයක් මේ ස්ට්‍රීට් එකේ තියෙනවා. ඉතින් එච්චර ලොකු ගානකුත් නෑ. මම දන්නේ අපි UK වල එක කම්පෙයාර් කරද්දී මෙහි ඊට වැඩිය අඩුවට මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සිසිලි විසිට් කරනවා නම් මෙතෙන්ට එන්න අමතක කරන්න එපා. හරිම ලස්සන තැනක්. අපි දැන් බෝට් රයිඩ් එක යන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම අපි මේ විදිහට බෝට් රයිඩ් එකක් ගත්තේ මෙහි සිසිලි වල තියෙන ගුහා වගේක් බලන්න යන්න. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away, as you fade away. Yeah, I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby I have a taste. All the highs and the lows, no you'll never be the same. I don't really wanna hurt you but I can't control the pain. If you're sticking by my side maybe we could be okay. Okay, maybe you could be the change I need today. I promise that I've never felt this way. I really hope that
'cause you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away. As you fade away. අපි බෝට් රයිඩ් එක ගිහින් ආවා හරියටම පැයක්. ඒකේ බයම කෑල්ල තමයි ඔයගොල්ලෝ දකින්න ඇති මම දැන් පෙන්නන මෙන්න මේ කෑල්ල. අපිට මේ යටින් යන්න උනා. මේ බෝට් රයිඩ් එකෙන් පස්සේ අපි ඊළඟට ගියේ සිසිලියේ තියෙන දූම දේවස්ථානය බලන්න. Thank you, Lord, for all you've done, for the battles you have won, for the love that never ends. You're my savior, you're my friend. Thank you, Lord, I give you praise in the storm and in the flame. Every heartbeat, every chord, I sing to you. Thank you, අපි ෆෝන් ගියාන බලන්න ආවා. අර මට එහා පැත්තේ ඔයගොල්ලන්ට පේන්නේ ඒක. මම මේකේ ක්ලෝස් ෂොට්ස් ටිකක් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඊට කලින් අපි හිතුවා අපි දැන් හොඳටම බඩගිනි. අපි හිතුවා අපි දැන් කාලා ඉන්නවා කියලා ටිකක් ටයර්ඩ් නිසා. සිරිකුසාවල තියෙන තාර පොකුණ. මම හරියටම දන්නේ නැහැ එහෙම කියන්නේ කියලා. හැබැයි මේ ඒකට එක හේතුවක් තමයි මෙතන තාරාව ඉන්න තැන නිසා ඒගොල්ලෝ තාර පොකුණ කියලා කියනවලු. හැබැයි මේක සිසිලියේ තියෙන අර්ථස විශේෂත්වය තමයි මේ ඔයාලට මම පෙන්නන්නම්. මේ පොන්ඩ් එක මේක නිකන් පොන්ඩ් එකක් වගේ. මේකේ වතුර කවදාවත් ලවණ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. මේක මේ කිලෝමීටර ගණනාවක් දුර ඉඳන් මේකට වතුර ගලාගෙන එනවා කියලා තමයි කියන්නේ. මේක එහා පැත්තේ තමයි මූද තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා මේ මූද මෙච්චර ළඟින් තිබ්බත් මේකේ වතුර කවදාවත් ලුණු රහට පත් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ලුණු රහ නැහැ කියලා. ඒ නිසා ඉතින් අර්ථුසා බලන්නත් අමතක කරන්න එපා. ඔයගොල්ලෝ සිරිකුසා එනවා නම්. ඉතින් රෑට මෙහෙ හරිම ලස්සනයි. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.